උපාධිධාරී ජනාධිපති පුටුවේ ඉඳන්ඩ රැකියාව විරහිත උපාධිධාරීන් ලොකු සටනක් කරා. රැකියාව විරහිත උපාධිධාරීන් සහ වෙනත් පාර්ශ්ව බොහෝ කැපකිරීම් කරලා තමයි වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට අරන් ඉන්න මේ අදාළ කැම්පේන් එක කරේ ඡන්දය භාවිතා කරේ. මොකද රැකියාව විරහිත උපාධිධාරීන් මේ සටන ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. ඉතින්දී ඒගොල්ලෝ වර්තමාන ජනාධිපතිවරයාගෙන් තමන්ගේ රැකියාව බලාපොරොත්තු වුණා වගේම රැකියාව විරහිත උපාධිධාරී නීතිය මේ උපාධිධාරී ජනාධිපති කරාම අපේ ප්‍රශ්නේ අපේ රැකියාගත වෙන ප්‍රශ්නේ කලින් ආණ්ඩුව වලටත් වඩා හොඳ විදිහට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් දැන් මේ රැකියාව විරහිත උපාධිධාරී ජනාධිපති පිටුවේ ඉඳලා බහුතර උපාධිධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවේ යවලා මේගොල්ලෝ පෙරලා බලාපොරොත්තු වෙච්ච රජයේ සේවයට එකතු වීම කියන කාරණේ නම් රැකියාව විරහිත උපාධිධාරීන්ගෙන් දුරස් වේගෙන යන බවක් තමයි දක්නට ලැබෙන්නේ. මොකද NPP ආණ්ඩුව කියනවා කිසි වෙලාවක රැකියාව විරහිත උපාධිධාරීන්ට පොදුපත්වීමක් ලබා දෙන්නේ නැහැ. ඒගොල්ලන් එක්සෑම් එකක් ලියලා එක්සෑම් එකේ වැඩිම ලකුණු අරගෙන රජයේ සේවයට එකතු වෙන්න ඕන නම් කියලා. ඒතර මෙතනින් ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ එක්සෑම් එකක් ලියලා වැඩිම ලකුණු ගන්න 100 දෙනෙක් ඇතුළට එද්දී මේ 100 දෙනා අතරට එකතු වෙන දගන 35000න් අනිත් පිරිසට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මේකත් එක්ක රැකියාව විරහිත උපාධිධාරීන්ගේ රැකියාව විරහිතභාවය තව දුරටත් ඇදී යන ලකුණක් තමයි පේන්න තියෙන්නේ. කෙසේ වෙතත් ඔවුන්ගේ චෝදනාව තමයි අපි උපාධිධාරී ජනාධිපති පුටුවේ ඉඳලා අපි මේ වෙනින් කැපකිරීම කරා. අපි මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියා. අපේ ගෙවල් වල තියෙන NPP JVP නොවන ඡන්දත් අපි හඬක් නගලා අපේ ගෙදරින් මේ ආණ්ඩුවට අරගත්තා. ඉතින් අපේ මේ රජයේ රැකියා සීනය බොඳ වෙන්න දෙන්නේ නැතුව අපිව බල්කයක් විදිහට බඳවගෙන අපිට පුහුණුවක් ලබා දී රජයේ සේවයට අනියුක්ත කරන්න. ඒ පුහුණු කාලය තුළ යම් දීමනාවක් සහිතව පුහුණු වීමට ඒගොල්ලන්ගේ එකගතාවයක් තියෙනවා කියන එක මේගොල්ලෝ දිගින් දිගටම ආණ්ඩුවට ප්‍රකාශ කරමින් පවතිනවා. කෙසේ වෙතත් NPP ආණ්ඩුවේ පළවෙනි බජට් එකේවත් මේ පොදු බඳවා ගැනීම පිළිබඳව නිවැරදි කරුණු දැක්වීමක් සිදු කළා නැහැ ආණ්ඩුව. මේ තත්ත්වය තුළ රැකියාව විරහිත උපාධිධාරීන් පිකට් එකක් කරා. ඉතින් මේකේ සාධාරණ සාධනීය පිළිතුරක් ආණ්ඩුවේ පැත්තෙන් හම්බුන්නේ නැහැ. සහ ආණ්ඩුවේ වගකීම් යුත්තේ මේ පිකට් එකේ තියෙන තැනටවත් ආවේ නැහැ. ඇත්තටම ඒ ගැනත් ඒගොල්ලන්ගේ යම් කනගාටුවක් තියෙනවා. කෙසේ වෙතත් මේ එක්සෑම් ලිව්වට පස්සේ ඉතුරු වෙන උපාධිධාරීන්ට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නයට තාම රැකියාව විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුව පැත්තෙන් උත්තරයක් හම්බෙලා නැහැ කියන දැඩි අනිශ්චිතතාවයක ඉන්න මේ රැකියාව විරහිත උපාධිධාරීන් තව දුරටත් අසරණ කරන්නේ නැතුව භාවිතා කරන්නේ නැතුව උපාධිධාරී ජනාධිපතිතුමනි මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය ඉතා ඉක්මනින් යොමු වෙන්න කියලා ඒගොල්ලන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ විභාග අසමත් වෙන පිරිස අදක්ෂව නෙමෙයි. මොකද 100 දෙනෙක් ගන්න විභාගයට 500ක් දෙනෙක් එක්සෑම් එකට ඉදිරිපත් වුණත් 100 දෙනයි ඇතුළට යන්නේ. 400 දෙනෙක්ට යන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ 400 ගානකට යන්න හම්බෙන්නේ නැති උපාධිධාරීන්. ඒතර මෙන්න මේ විදිහට එකතු වෙන උපාධිධාරීන් අදක්ෂව නෙමෙයි. මේ අදක්ෂ නොවන දක්ෂයන්ට සාධාරණයක් කරන්න ඔබතුමාගේ මැදිහත් වීම මේ සියලුම දෙනා ඉල්ලා සිටිනවා. මේ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් පල්ලෙන් දක්වන්න. මොකද මේක බලන කියන අයටත් ඔයාගේ අදහස් උදව්වක් වෙයි මේ ගැටලුව පිළිබඳ පැහැදිලි අදහසක් අවබෝධයක් ලබා ගන්න.